වීඩියෝ එක නරඹන්න කලින් අපිව subscribe කරලා bell සලකුණත් click කළොත් අපේ අලුත් වීඩියෝ ඔයාලට පහසුවෙන්ම නරඹන්න පුළුවන්. අද මම ගෙදරට අඳින්න පුළුවන් සැහැල්ලු කියුලට් කලිසමක් මහ ගන්න ආකාරය තමයි ඔයාලට කියලා දෙන්නේ. ඒකට මම 60 පළල cotton material එකක් තමයි අරන් තියෙන්නේ. ඒත් එක්කම අඟලේ ඉලාස්ටික් අපිට අවශ්‍ය වෙනවා මේ කියුලට් එක මහ ගන්න. දැන් අපි බලමු මුලින්ම මම මේ රෙදි කොටස කන පිට පැත්තෙන් හතරට නමලා තියෙනවා. හොඳින් බලන්න. පළල පැත්ත තමයි මම හතරට නමලා තියෙන්නේ. මුලින්ම බලවාටි දෙක එකට හිටින විදිහට දෙකට නැමුවා. ඊට පස්සේ නැවතත් මම දෙකට නමාගෙන තියෙනවා. එතකොට පොටවල් හතරක් මට ලැබිලා තියෙනවා. ඕපන් එකත් නැම්මකුත් තියෙනවා මේ පැත්තට. ප්‍රධාන නැම්ම මගේ පැත්තට තමයි තියෙන්නේ. හරි ඊට පස්සේ මේ ඉහලින් සෑම රෙද්දකම තියෙනවා පොඩි ඇදයක් කපනකොට. ඉතින් අපි ඇදේ ඉවත් කරගන්න අඟල් භාගයක් විතර ලකුණු කරලා ස්ථාන කීපයකින් මේ විදියට රේඛාවක් ඇඳගමු. එතකොට අපිට වඩාත් පහසුයි රෙද්දේ ඇද නැතුව නිවැරදිව කපා ගන්න. දැන් මේ රේඛාවේ සිට පහළට ඉලාස්ටික් එක අල්ල ගන්න ඕනි නිසා අපි අඟල් 1/2ක් මේ විදියට ලකුණු කරනවා. ඒකත් ස්ථාන දෙකකින් හෝ තුනකින් මාක් කරලා අපි රේඛාව ඉදිරියට ඇඳ ගන්න ඕනේ. දැන් අපි ඉන මිම්ම ලකුණු කරන්න හදන්නේ. මේ සඳහා මම අරන් තියෙන්නේ උකුල වට මිම්ම. උකුල වට මිම්ම අඟල් 38යි. එතකොට මේ අඟල් 38 අපි හතරට බෙදා ගන්න ඕනේ. ඉන මිම්ම ලකුණු කරන්න. දැන් ඉස්සෙල්ලාම අඟල් 38 දෙකට මැද්දෙන් ටේප් එක මේ විදියට නමා ගන්නවා. එතකොට අපිට 38 දෙකට බෙදුවාම එන උත්තරේ ලැබෙනවා අඟල් 19. ඒ අඟල් 19 නැවතත් මම දෙකට නමා ගන්නවා මෙන්න මේ විදියට. එතකොට අපිට ලැබෙනවා උකුළු වටමින්ම හතරට බෙදුවාම ලැබෙන උත්තරය. ඒ අඟල් 9.5යි. අපි ඒ 9.5 මෙන්න මේ විදිහට ඉහළ රේඛාවේ ලකුණු කරගමු. ඊට පස්සේ ඒ ස්ථානයේ සිට ඉදිරියට මම ලකුණු කරනවා අඟල් දෙකක්. ඔයාලට අඟල් දෙකක් හෝ තුනක් තියාගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය රැලි ප්‍රමාණය අනුව. ඉතින් මට ලොකු රැලි ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැති නිසා අඟල් දෙකක ප්‍රමාණයක් මාක් කරනවා. එතකොට අපි මේ රේඛාව දිගේ ලකුණු කරපු සම්පූර්ණ දිග බලමු. අඟල් 11.5ක් තමයි එන්නේ. ඒ මිම්ම අපි දෙවනි රේඛාවෙත් මේ ආකාරයට ලකුණු කරගමු. ඊළඟට පහලින් මම එක ස්ථානයකින් නැවතත් ඒ මිම්ම ලකුණු කරගන්නවා කරු උස ඇඳ ගැනීමේ පහසුව සඳහා. හරි ඊළඟට මගේ කරු උස ඒ ඉන මිම්මමයි ලකුණු කරගන්නේ අඟල් 11.5. එතකොට බලන්න මේ දෙවනි රේඛාවේ සිට පහළට තමයි මේ කරු මිම්ම ඒ වගේම කලිසමේ උස ලකුණු කරගන්නේ. එතකොට ඒකත් ස්ථාන දෙකකින් හෝ තුනකින් මම ලකුණු කරගෙන රේඛාව ඉදිරියට ඇඳ ගන්නවා. මේ රේඛාව ඉදිරියටම දික් කර ගන්න ඕනි. මොකද මේ කරු ඇඳ ගැනීමේ පහසුවට. හරි ඊට පස්සේ මේ විදිහට කරු මිම්ම දක්වා උස අපි ලකුණු කරන්න ඕනි. ඊට කලින් මෙන්න මේ ඇඳගත් රේඛාව දිගේ අපි ඉන මිම්ම නැවතත් ලකුණු කරගමු. එතකොට එක කෙලින් රේඛාව පහළට ඇඳ ගන්න පුළුවන්. දැන් අපි ඒ රේඛා සම්බන්ධ කරගන්න ඕනි. දැන් බලන්න මේ තියෙන කරු උස. ඊට පස්සේ මෙන්න මේ ස්ථානයෙන් ඉදිරියට මම ලකුණු කරනවා අඟල් 2.5ක්. මේක ලොකු කෙනෙකුට ප්‍රමාණවත්.
අඟල් 2.5. ඊට පස්සේ මෙතන ඉඳලා ඉහළට මම ලකුණු කෙරුවා අඟල් 3ක්. එතකොට මේ ස්ථානයේ සිට ඉදිරියට මේ පෙන්වන විදියට අඟලක් ලකුණු කරගන්න. එතකොට කරුව වක්‍ර කරන්න ලේසි වෙනවා. දැන් මේ ආකාරයට වක්‍ර කරගන්න ඕනි. හරි. දැන් කලිසමේ උස ලකුණු කරමු අපි. මට කලිසමේ උස විදිහට අඟල් 20ක් ඕනි. මොකද දන හිස දක්වා තමයි මම මගේ කලිසම නිර්මාණය කරන්නේ. ඒ නිසා අඟල් 20ක ප්‍රමාණයක් මම ලකුණු කරනවා. මේක ඔයාලට කැමති උසක් යොදා ගන්න පුළුවන්. උස වැඩි හෝ අඩු ඔයාලගේ කැමති විදියට ඒක මාක් කරගන්න. දැන් මේ උස ලකුණු කරලා වාටිය රේඛාව මම ඉදිරියට ලකුණු කරනවා. දැන් මෙන්න මේ කරු රේඛාව දිගේ ලකුණු කරගත්ත සම්පූර්ණ දිග අපි බලමු. සම්පූර්ණ දිග එතකොට අඟල් 14ක් තියෙනවා. එතකොට ඒ අඟල් 14ම තමයි අපි වාටිය රේඛාව දිගෙත් ලකුණු කරන්නේ. දැන් ඒ ලක්ෂ දෙක අපි මෙන්න මේ විදියට යා කරගමු. දැන් බලන්න මෙන්න මේ පහළ වාටිය රේඛාවේ මෙන්න මේ විදියට අඟලක් අඩු කරන්න. දැන් ඔයාලට ගොඩක් කකුල හීනියට ඕනි නම් තවත් මෙහාට අඟලක් දෙකක් ලකුණු කරන්න පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත විදියට මාක් කරලා මේ විදියට ඇද රේඛාවක් ඇඳ ගන්න ඕනි. දැන් වාටිය නමල මහන්න ඕනි අපිට. ඒ සඳහා මම අඟලක ප්‍රමාණයක් තියාගන්නවා. හීනි වාටියක් තමයි මම දාන්නේ. તો ඔයාලට මහත වාටියක් අවශ්‍ය නම් අඟල් 1.5ක් මෙතන තියාගන්න පුළුවන්. මම අඟලක් ලකුණු කරලා එතනත් රේඛාවක් ඇඳ ගන්නවා. මැහුම් ගැන කිසිම අවබෝධයක් නැති කෙනෙකුට පවා ඉතාමත් පහසුවෙන් මේ විදියට මහ ගන්න පුළුවන්. දැන් අපි මේ රේඛාවත් ඇඳගත්තට පස්සේ මේ විදියට කපා ගන්න ඕනි. දැන් මේ ලයින් එකේ කපලා ඉවරුණාට පස්සේ මෙන්න මේ ස්ථානය කපනකොට ඇද රේඛාව ඒ ආකාරයෙන්ම කපන්නේ නැහැ. ඒක කපනවා නම් මෙන්න මේ විදිහට ඉහළ වාටිය රේඛාවෙන් නමන්න. ඒ නමලා පින් එකක් සම්බන්ධ කරගෙනම කපා ගන්න ඕනි. එහෙම නැත්නම් රෙදිපටවල් කීපයක් එකට කපනකොට එහා මෙහා යනවා. ඒක අවලස්සනක් තමයි ගේන්නේ. දැන් පුළුවන් අපිට රේඛාව දිගේ ඉහළට කපාගෙන යන්න. මැහුම් වාසිත් එක්ක මම මේ මිමි ලකුණු කරලා තියෙන්නේ. ඒ නිසා මැහුම් වාසි වෙනමම තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ පින් ගලවලා ඉවත් කරාම මෙන්න මේ විදිහේ පුංචි ඇන්ගල් එකක් ඔයාලට පේනවා. ඒ විදිහට තමයි අපි වාටි රේඛාව කපන්නේ. හරි, දැන් අපි ඉතුරු ටිකක් කපා ගමු. දැන් මේ විදිහට කපාගෙන මේ ඉහළින් අපි ඇද අරින්න තිබුණු රේඛාවත් කපලා ඉවත් කරගන්න ඕනි. හරි, දැන් අපි කපාගෙන ඉවරයි. දැන් මේ බලන්න පොටවල් දෙකක් අපිට ලැබිලා තියෙනවා ඉදිරිපස හා පසුපස පළු විදියට. දැන් අපි ඉලාස්ටික් එක කපා ගන්න ඕනේ. ඒ සඳහා උකුල වට මිම්මෙන් සම්පූර්ණ අඟල් 10ක් හෝ අඟල් 8ක් අඩුවෙන් ඔයාලා ඉලාස්ටික් එක කපා ගත්තාම නිවැරදි. දැන් බලන්න මගේ උකුල වට මිම්ම තිබ්බේ අඟල් 38යි. ඒකෙන් අඟල් 10ක් අඩු කරාම අඟල් 28යි. අඟල් 8ක් අඩු කරාම අඟල් 30යි. ඉතින් මම අඟල් 8ක් අඩු කරලා තමයි අඟල් 30ට මේ ඉලාස්ටික් එක කපා ගත්තේ. දැන් අපි මහගමු. ඔයාලට මේ රේඛා ඉලාස්ටික් අල්ලන්න තිබ්බ රේඛාව මම කොටස් දෙකේම පළු හතරටම මේ විදිහට පිටපත් කරගත්තා. දැන් ඊට පස්සේ වාටිය රේඛාවේ ඒ විදිහටම පළු දෙකටම කොටස් හතරටම මේ විදිහට
පිටපත් කරගෙන තියෙනවා. එතකොට පළු දෙකටම එක විදියට පිටපත් වෙලා තියෙන්නේ. ඔයාලට නීට් එකට මහ ගන්න පුළුවන් මේ විදිහට හැම ලයින් එකක්ම පිටපත් කරගෙන මැහුවාම. දැන් බලන්න මම හොඳ පිටවල් දෙක එකට තියලා මම මහ ගන්න හදන්නේ. මහන එකත් විශේෂයි. මේක ඕලොක් මැෂින් එකක් නැති කෙනෙකුට පවා ඉතාමත් පහසුවෙන් මහ ගන්න පුළුවන්. ඒ වගේම හොඳ ස්වයං රැකියාවක් මේ විදියට කළොත්. අපි පොටවල් දෙක එකට තියලා තියෙනවා මේ විදියට. යට කොටස අඟල් කාලක් විතර එළියට පන්නලා තමයි මේ විදිහට තියාගන්නේ. ඔයාලට පේනවා. ඊට පස්සේ ඒ පන්නපු අඟල් කාල නැවතත් ඇතුල් පැත්තට නමලා මෙන්න මේ විදිහට දිගටම කරුව දක්වා මහගෙන යනවා. මේ විදිහට මැවුවහම ශක්තිමත් කමින් වැඩි. ඒ වගේම මේ කලිසමේ දිගු කල් පැවැත්ම සඳහා ගොඩක් උපකාරී වෙනවා. ඒ නිසා මම මේ කියන විදිහට මහන්න. ඒත් එක්කම නෝමල් මැෂින් එකකින් උනත් ඔයාලට මේක ස්වයං රැකියාවක් විදිහට කරගෙන යන්න පුළුවන්. ඕලොක් මැෂින් එකක් අත්‍යවශ්‍යම නැහැ. දැන් බලන්න දිගටම මේ විදිහට මහගෙන යන්න ඕනි. මේක ස්වයං රැකියාවක් විදිහට ඔයාලට පටන් ගන්න කැමති අයෙක් ඉන්නවා නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඔයාලට සයිස් chart එක ගන්න පුළුවන්. දැන් මේ විදිහට මහගත්තට පස්සේ අනිත් පැත්තත් අපි ඒ ආකාරයටම මහ ගන්න ඕනි. දැන් බලන්න මේ පැත්ත මහනකොට කරුව පැත්තේ ඉඳලා ඔයාලා මහ ගන්න. දැන් අපි ඉස්සෙල්ලා මැහුවා ඉන පැත්තේ ඉඳලා පහළට. දැන් ඊළඟට මහන්නේ අපි අනිත් පැත්ත කරුව ස්ථානයේ ඉඳලා ඉහළට. බලන්න පහළ තියෙන පළුවෙන් අඟල් කාලක් පිටට පන්නලා ඒ පන්නපු අඟල් කාල නැවතත් ඇතුල් පැත්තට නමලා මේ ඔයාලට පේන විදියට දිගටම මහගෙන යන්න. දැන් බලන්න මම මේ ආකාරයට මහගෙන ඉවරයි. බලමු ඊළඟට මොකද කරන්න කියලා. දැන් මේ තියෙන්නේ මහගත්තට පස්සේ ඔයාලට පේන ආකාරය. දෙපැත්තෙම ඔයාලට පේනවා ඇති. දැන් ඊළඟට අපි මේ විදියට කලිසම දිගෑර ගන්න ඕනි. දැන් දිගෑර ගත්තට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අපි මහගත් ස්ථානය පේනවා. ඒ මහගත් ස්ථානයෙන් නැවතත් ඇතුල් පැත්තට නමා ගන්න ඕනි. හොඳින් බලන්න. මෙන්න මේ විදියට මහගත් ස්ථානය ඔයාලට පේනවා. ඒ ස්ථානය නැවතත් ඇතුල් පැත්තට නමලා දිගටම මහගෙන යමු. දැන් අපි මේ ආකාරයට දිගටම මහගෙන යමු. ඉතින් අද නම් ඔයා මගේ channel එක බලන්නේ අලුත් කෙනෙක් නම් subscribe කරන්න, bell icon එකත් click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ඔයාලා අනිත් අයටත් බලන්න, share කරන්න, like එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ විදියට මේ ස්ථානයේ මම මහගත්තා. මහගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට තමයි පේන්නේ. මම දෙපැත්තම මහගෙන තියෙනවා. දැන් බලන්න හොඳ පිට. ඔයාලට පේන ආකාරය තමයි මේ තියෙන්නේ. එතකොට මේ කන පිට පැත්ත ශක්තිමත් බවින් වැඩි. ඉතින් ඒ නිසා මේ ක්‍රමේ මම ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරනවා හොඳයි කියලා. ඉතින් ඊට පස්සේ අපි වාටිය මහගමු.
අපි වාටි රේඛාවත් කොටස් දෙකේම මේ විදිහට පිටපත් කරලා තියෙන නිසා වඩාත් පහසුයි. නීට් එකට මහ ගන්න පුළුවන්. දැන් බලන්න දෙපාරක් නමලා මම මේ විදිහට වාටිය මහ ගන්නවා. ඔයාලා හැමෝටම WhatsApp group එකට එකතු වෙන්න පුළුවන්. පහලින් WhatsApp group එකේ link එක මම දාලා තියන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් අපේ group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉදිරි programs දැනගන්න පුළුවන්. ඒ වගේම පාඨමාලා සම්බන්ධව ගොඩක් අය මගෙන් අහලා තියෙනවා. ඒ ගැන විස්තරත් අපේ group එකේ තියෙනවා. ඉතින් ඔයාලට සියල්ල දැනගන්න පුළුවන්. පහළ description එකේ තියෙන link එකෙන් group එකට join වෙන්න. දැන් ඊළඟ වාටියත් අපි මහ ගමු. දැන් ඊළඟට දැන් කරු රේඛා මැහුවා ඊළඟට වාටිය මහගෙන තියෙනවා. දැන් මේ විදිහටම නෙමෙයි අපි කකුල් මහන්නේ. මෙන්න මේ බලන්න. මෙන්න මේ විදිහට දිග අරගන්නවා. මෙන්න මේ කරු ස්ථාන දෙක මුහුණට මුහුණ සිටින විදිහට. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මෙන්න මේ ස්ථානයේත් අපි අඟල් කාලක් එළියට පන්නලා පින් එකක් දාගන්න. පින් එකක් දාගත්තට පස්සේ අපිට පුළුවන් කකුල් දෙපැත්තම මහ ගන්න. මේ විදිහට අඟල් කාලක් එළියට පන්නලා නැවතත් මම ඇතුල් පැත්තට නමලා දිගටම කකුල් දෙක මහ ගන්නවා. දිගටම මහගෙන යන්න ඕනි. දැන් මෙන්න මේ ස්ථානය පොඩ්ඩක් බලන්න. මම මේ සවි කරගත්ත පින් එක ඉවත් කරලා මැහුම් රේඛා දෙක එකට හිටින විදියට තියලා මම මේ කොටස ඇතුල් පැත්තට නමා ගන්නවා. මේ ස්ථානේ මහනකොට මම බැක් ස්ටිච් කරලා ලොක් කරගන්නවා. මොකද එතකොට ලිහෙන්නේ නැති වෙනවා. ඒ නිසා ඒ විදිහට කරලා මම දිගටම මහගෙන යනවා. දැන් මෙන්න මේ ස්ථානයේ මහගත්තට පස්සේ ඔයාලට පේන්නේ මේ විදිහට මැහුම් ඉරෙන්නේ නැතුව ශක්තිමත්ව තියෙනවා. එහෙම මහගත්තාම දැන් මෙන්න මේ ස්ථානය නැවතත් අපි මෙන්න මේ පැත්තට පෙරලලා පෙර පරිදිම මහගෙන යනවා. මෙන්න මේ ස්ථානය නැවතත් අපි බැක් ස්ටිච් දාගෙන අපි ලොක් කරගන්න ඕනේ. හරි ඊළඟට දිගටම මහගෙන යමු. හරි දැන් මම මහලා ඉවරයි. අපි බලමු ඊට පස්සේ පේන ආකාරය. මේ බලන්න මේ විදිහට තමයි පේන්නේ.
හොඳට හැරෙවුවාමත් ඔයාලට මෙන්න මේ විදිහට තමයි පේන්නේ. හොඳට ශක්තිමත්ව මේ ස්ථානය තියෙනවා. විශේෂයෙන්ම කලිසමක ඉස්සෙල්ලාම ලෙහෙන්න බලන්නේ මේ ස්ථානය. ඉතින් ඒ නිසා තමයි අපි මේ ආකාරයට කලිසම මහ ගත්තේ. එතකොට ලිහෙන්නේ නැහැ. අපිට වැඩි කලක් අඳින්න පුළුවන්. දැන් අපි ඉලාස්ටික් එක අල්ල ගන්න හදන්නේ. මේ විදිහට මැද ලක්ෂ දෙක අපි පින් එකකින් සම්බන්ධ කරගන්නවා. මොකද දෙපැත්තේ අපි මැද ස්ථානය කට් කරගන්න ඕනේ. මේ විදිහට කට් මාක් එකක් දාලා දෙපැත්තේ මැද අපි ලකුණු කරගමු. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඉලාස්ටික් එක අරන් මම මේ කොන් දෙක එකට තියලා මේ විදිහට ස්ටිච් කරගන්නවා. ඊට පස්සේ ඉලාස්ටික් එකේත් අපි හතර පැත්තම ලකුණු කරගන්න ඕනි. මෙන්න මේ විදිහට මුලින් දෙකට මැද්දෙන් නමලා ලකුණු කරගන්නවා. නැවතත් මම මේ ලකුණු කරගත්ත ස්ථාන දෙක මේ ආකාරයට තියලා දෙපැත්තේ මැද ලකුණු කරගන්නවා. එතකොට අපිට පහසු වෙනවා ඉලාස්ටික් එක නිසි ආකාරව කලිසමට තියලා මහ ගන්න. දැන් මේ තියෙන්නේ ඉලාස්ටික් එකේ අපි ලකුණු කරගත්ත ස්ථාන හතර. දැන් ඊට පස්සේ කලිසමෙත් මම දෙපැත්තේ කට් මාක්ස් දාලා ඒ ස්ථාන හතර මේ විදියට ලකුණු කරගෙන තියෙනවා. මේ ඉලාස්ටික් රේඛාව වලට මතක ඇති ඇඳගත්ත වටේටම දැන් මේ ලකුණු කරගත්ත එක ස්ථානයක් ඉලාස්ටික් එකේ අපි මෙන්න මේ විදිහට මැදට තියාගන්න ඕනි. තියලා පින් එකකින් සම්බන්ධ කරගමු. අපි ලකුණු කරගත්ත ඉලාස්ටික් රේඛාව මත තමයි මේ විදිහට ඉලාස්ටික් එක තියලා පින් කරන්නේ. දැන් ඊට පස්සේ මේ ඉලාස්ටික් එකේ ජොයින්ට් එක ඔයාලට මතක ඇති. ඒ ජොයින්ට් එක මම සයිඩ් එකකට තමයි තියලා මහගන්නේ. දැන් ඊළඟට මෙන්න මේ විදියට අපි කට් මාක් එක සයිඩ් එකෙන් දාපු තැනින් තියලා පින් එකක් සම්බන්ධ කරනවා. ඒ වගේ වටේටම අපි ඉලාස්ටික් එකේ ලකුණු කරගත්ත ස්ථාන අපි ලකුණු කරගත්ත කලිසමේ ඒ ස්ථානවලට තියලා පින් කරගන්න. දැන් බලන්න අපි මහ ගන්න විදිය. දැන් මුලින්ම අපි ලොක් කරගෙන මෙන්න මේ ස්ථානය කියන්නේ දෙවණියට අපි පින් එක සම්බන්ධ කරගත්ත ස්ථානයට මම පෙන්නපු විදිහට ඇඟිල්ල තියලා අල්ලගන්න. එතකොට පොඩ්ඩක් ඇදලා ඉලාස්ටික් එක අල්ලගන්න පහසු වෙනවා. ඒ විදිහට තියලා දිගටම මහගෙන එන්න ඕනි. ඊළඟ පින් එක සවි කරගත්ත ස්ථානය දක්වා දැන් ඒ ස්ථානයට ආවට පස්සේ පින් එක ඉවත් කරලා නැවතත් අපි පොඩ්ඩක් ලොක් කරගන්න ඕනි. දැන් ඊට පස්සේ ඊළඟ ස්ථානය බලන්න. නැවතත් මම ඊළඟ පින් එක රඳව ගන්න ස්ථානය දක්වා මේ විදිහට ඇදලා ඉලාස්ටික් එක මහගෙන යනවා. ඒ විදිහට අපිට පුළුවන් වටේටම මහගෙන යන්න. දැන් ඔයාලට පහසු ඇති කියලා මම හිතනවා ඉලාස්ටික් එකක් අල්ලගන්න. මේ විදිහට කරාම
ගොඩක් නීට් එකට ඉලාස්ටික් එක අල්ල ගන්න පුළුවන්. ඒ වගේම වඩා ලස්සනක් අපේ කලිසමට ලැබෙනවා මේ විදිහට ඉලාස්ටික් එක පිළිවෙලට ඇල්ලුවාම. ඔයාලා ස්වැන් රැකියාවක් විදිහට මේක කරන්න බලාපොරොත්තු වෙනවා නම් මම කරපු විදිහටම ඔයාලා පිළිවෙලට කරගෙන යන්න. එතකොට ඔයාලගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන්. දැන් මුලින්ම අපි මහගත්ත ස්ථානය දක්වා මහලා මේ විදිහට ලොක් කරගෙන අපි ඉවත් කරගමු. දැන් ඊට පස්සේ අපි අඟල් භාගයක් ඉහළට තියෙනවා. දැන් ඒක ඇතුල් පැත්තට මේ ආකාරයට නමලා බලන්න. නැවතත් මම ඉලාස්ටික් එකේ ප්‍රමාණයට ඇතුල් පැත්තට නමලා වටේටම මහගෙන යනවා. දැන් මේ තියෙන්නේ මේ විදිහට මහල ඉවරුණාට පස්සේ ඔයාලට පේන ආකාරය. මේ තියෙන කන පිටපැත්ත වඩාත් සුව පහසු කලිසමක් තමයි අපි සකස් කරගත්තේ. මේ කලිසම මහගන්න අපිට රෙදි ආරයක්වත් ගියේ නැහැ. ඉතින් වඩාත් අඩු මුදලකින් ඔයාලට ගෙදරට අඳින්න ඉතාමත් සැහැල්ලු කලිසමක් මහගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි මේ විදිහට සකස් කරගත්ත කියුලට් කලිසම.